උද්‍යෝගිමත් දවසක් ඒවා ඔයාලා හැමෝටම. ඉතින් අද දින සිට ආරම්භ වීම නියමිතයි සිව්වන IL T20 ලීග් තරඟාවලිය. එසේත් නැත්නම් DP World International League T20 තරඟාවලිය. මෙවර තරඟාවලිය පැවැත්වෙන්නේ නේද? එක්සත් අරබ් එමිරේත් රාජ්‍යයෙන්. ඒ අනුව කණ්ඩායම් 6ක් ක්‍රීඩා කරන මෙවර තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් විදිහට ක්‍රීඩකයන් 8 දෙනෙක් ක්‍රීඩා කිරීමට අවස්ථාව උදා කරගෙන තිබෙනවා. ඒ වගේම පැතුම් නිසංක ලීග් තරඟාවලියක් පළමු වරට නියෝජනය කිරීමට අවස්ථාව උදා කරගනිද්දී දසුන් ශානකටත් නායකත්වයක් හිමි වී තිබෙනවා. ඉතින් එහෙනම් දැන් බලමු අපේ ක්‍රීඩකයන් අයත් කණ්ඩායම් සහ තරඟ ආරම්භ වන වෙලාව වගේම මෙම තරඟ සියල්ලම සජීවීව නැරඹීමට හැකි සියලුම ආකාරයන් කොහොමද කියලා. ඉතින් මෙවර සිව්වන වතාවට පැවැත්වෙන DP World IL T20 ලීග් තරඟාවලියේ පළමු තරඟය අද ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8ට ආරම්භ වීම නියමිතයි. තරඟයට ක්‍රීඩා කරන්නේ වත්මන් IL T20 සූරයන් වගේම අනුසූරයන්. ඒ කියන්නේ ඩෙසර්ට් වයිපර් කණ්ඩායම වගේම ඩුබායි කැපිටල් කියන කණ්ඩායම් දෙකයි. එසේත් නැත්නම් දසුන් ශානක වගේම දුස්මන් චමීර සමගින් වනිදු අසරංග තමයි ප්‍රතිවාදී කණ්ඩායම් දෙක අද ක්‍රීඩා කරන අවස්ථාව උදා කරගන්නේ. ඉතින් මේ විදිහට කණ්ඩායම් 6ක් ක්‍රීඩා කරන මෙම තරඟාවලියේ කණ්ඩායම් 5කටම අපේ ක්‍රීඩකයන් ඇතුළත් වෙනවා. එදී ඩුබායි කැපිටල් කණ්ඩායම වෙනුවෙන් දසුන් ශානක නායකත්වයෙන් ලබා දෙන අතර දුස්මන් චමීර සෙසු ක්‍රීඩකයා බවට පත් තිබෙනවා. ඒ වගේම ඩෙසර්ට් වයිපර් කණ්ඩායම වෙනුවෙන් වනිදු අසරංගත් ගල්ෆ් ජයන්ට් කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක වගේම නුවන් තුෂාර ක්‍රීඩා කරනවා. ඊටත් අමතරව සාජා වෝරියර්ස් වෙනුවෙන් මතිස්ස පතිරණ සහ මයිස් තීක්ෂණ ක්‍රීඩා කරද්දී MI Emirates කණ්ඩායම වෙනුවෙන් කමිදු මෙන්ඩිස් තමයි ක්‍රීඩා කරන්නේ. ඒ වගේම අබුඩාබි නයිට් රයිඩර් කියන කණ්ඩායම තමයි කිසිදු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් ක්‍රීඩා නොකරන කණ්ඩායම. ඒ අනුව අදින් ආරම්භ වන මෙම තරඟාවලිය ජනවාරි 4 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. ඒ අනුව මෙම කණ්ඩායම් 6ට මූලික වටේට තරඟ 30ක් තිබෙනවා. ඒ වගේම ප්ලේ ඔෆ් වටේ තරඟ 4 සමගින් සම්පූර්ණ තරඟ සංඛ්‍යාව 34ක් බවට තමයි පත් තිබෙන්නේ. ඒ කියන්නේ මේ වසරේ සිට ලබන වසර දක්වා මෙම තරඟාවලිය පැවැත්වෙනවා. ඉතින් දැන් බලමු මෙම තරඟාවලිය නරඹන්න පුළුවන් කොහොමද කියලා. මේදී ඩයලොග් TV පාරිභෝගික ඔයාලට හැකියාව තිබුණා ද පපරේ TV channel ලංකා 62 වගේම channel ලංකා 126 ඔස්සේ තරඟ නැරඹීමට ඊටත් අමතරව thepapare.com කියන වෙබ් පිටුව ඔස්සේ මෙම තරඟ නැරඹීමට අවස්ථාව උදා වෙද්දී ඩයලොග් Vivo app එක හරහාද මෙම තරඟ නැරඹීමට ඔවුන් අවකාශය සලසා දී තිබෙනවා. ඊටත් අමතරව බොහෝ දුරට IL T20 official නිල YouTube නාලිකාව ඔස්සේ මෙම තරඟ වලට සජීවීව නැරඹීමට අවස්ථාවක් තිබෙන බවට අපට විශ්වාසයක් තිබෙනවා. මන්ද මීට පෙර තරඟවලදී ඔවුන් සජීව විකාශය කළා. ඒ නිසාම අපි බලාපොරොත්තු වෙනවා මෙවරත් ඔවුන් ඒ දේම මෙම තරඟාවලිය තුල සිදු කරයි කියලා. ඉතින් මෙම තරඟාවලිය අලුත් වෙන ක්‍රිකට් අප්ඩේට් නිරන්තරයෙන් දැනගන්න රැඳෙන්න ශ්‍රී ලංකා ක්‍රිකට් අප්ඩේට් කියන අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක දිගටම ඔයාලා හැමෝටම සුබ දවසක්. ජය වේවා.